ආයිබෝවන් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් යාළුවනේ ඔන්න ටික දවසකට පස්සේ පහුගිය දින ටිකේම කාර්යබහුල වුණ නිසා පැල පැකේජයක් ගේන්නත් බැරි වුණා. ඉතින් මං අද ඔයාලට පොඩි පැල පැකේජයක් පොඩි කියන්නේ කට් කරලා පැල බෝ කරගන්න පුළුවන් විදිහේ පැල පැකේජයක් තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. මේ බලන්නකෝ පේනව නේද? හොඳට හැදුණු උසට හැදුණු හැම පැලයක්ම මල් තියෙනවා. ඒ වගේම කට් කරගන්න පුළුවන් මේ කට් මුල් බේරුණු පැල තමයි මේ පැල ටික. හොඳයි බලමු අපි මොනවද මෙතන තියෙන්නේ කියලා. පේනව නේද? මේ තියෙන්නේ බ්ලැක් බ්‍රවුන් සීඩ් එකක්. පේනවනේ කට් මුල් බේරිලා තියෙනවා. උඩින් දළු දාලා තියෙනවා. මලක් තියෙනවා. ඉතින් මේ පැලේ මේ පැකේජ් එකට තියෙනවා. ඒ වගේම මේ බලන්නකෝ. මේ මොකද්ද කියලා. මේ තියෙන්නේ රොයල් පින්ක් චැම්පියන් පැලයක්. මේකෙත් ඒ වගේම තමයි කට් මුල් බේරිලා තියෙනවා. කපලා පැල බෝ කරගන්න අපේ යාළුවන්ට පුළුවන්. මේ වෙයි දවස්වල කැපුවාම හොඳට පැල දෙනවා. මේක බලන්නකෝ. මේ පැලේ දම් පාටට මේ පැකේජ් එකට ඉන්නේ දම් පාට දම් රැජිනා. මෙයා රැපිඩෝ කියන මල් වර්ගය. මේ බලන්නකෝ. කට් මුල් බේරිලා තියෙන කපලා පැල බෝ කරගන්නත් පුළුවන්. ලොකුවට හැදුණු සාර්ථක සරු පැලයක්. ඊළඟට බලන්නකෝ මේ තියෙන්නේ සීඩ් පැලයක්. පේනවද මලේ විදිහ? මේක රතුත් නෙවෙයි රෝසත් නෙවෙයි. මේ මධ්‍යස්ථ කලයකින් තියෙන පැලයක්. මේකේ මල් තියෙනවා මල් 3යි. දැන් තව කැකුලක් ඇවිත් තියෙනවා. බලන්නකෝ මල් 3යි. කැකුල මේ මල් නම් දැන් ටිකක් පාර වේගෙන ඇවිත් තියෙන්නේ. ඒ වුණාට මේ පැලේ උස බලන්නකෝ. හොඳට අඩි 1.5 2ක් විතර උස පැලයක් තමයි මේක. ඉතින් ඔයාලට කට් කරගන්න පුළුවන් පැල බෝ කරගන්න කැමති අයට. ඊළඟට තියෙන පැලේ බලන්නකෝ. මේ බලන්න. ලිලි මල වගේ තියෙනවා. මල පැල දෙකක් මෙතන බුෂ් එකක් තියෙන්නේ. මල් දෙකයි කැකුලකුත් එනවා. අනිත් එකෙත් කැකුලක් එන්න ආසන්නයි. මේ ඉතින් මේ පැලෙත් මේ පැකේජ් එකට තියෙනවා. එතකොට සුදු පාට, රෝස පාට, රතු පාට, දම් පාට, බ්ලැක් බ්‍රවුන්. ගුරු පාටට හුරු පැලයක්. ඉතින් මේ පැල පහම මම ඔයාලට රුපියල් 4000කට දෙනවා. ගන්න කැමති යාළුවෙක් ඉන්නවනම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මගේ නම්බර් එක 077 736 77 81. ඒ වගේම යාළුවනේ මාව subscribe කරන්න, මට කමෙන්ට් කරන්න, like කරන්න අමතක කරන්න එපා. හොඳද? එහෙනම් ගිහින් එන්නම් යාළුවනේ. ඔයාලට සුබ දවසක්.